ලිංගාශ්‍රිත රෝග උපදංශය සිපිලිස් මේකත් නිතරම කතා බහට පත් වෙන මාතෘකාවක්. ඒ ගැන පොඩි විස්තර ටිකක් කියන්න හිතුණා. ඇත්තටම මේක ට්‍රිපොනීමා පැල්ඩම් කියන බැක්ටීරියාවෙන් තමයි බෝ වෙන්නේ. I think මේක ප්‍රධාන වශයෙන්ම ලිංගික ක්‍රියාකාරකම් හෝ දේහ තරල වලින් තමයි ආසාදිත කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ වෙන්නේ. එතකොට මේකෙදී අපි බලමු මේක ස්ටේජස් කීපයක් තියෙනවා. අධීර කීපයක්. ප්‍රාථමික, ද්විතීයික, නිහඬ අවධිය, ඊගාට සුදේක අවධිය. එතකොට සාමාන්‍යයෙන් ආසාදිත කෙනෙක්ගෙන් එක්ක ලිංගික එකතු වීමක්. එකතු වීමකදී මුඛ සංසර්ගයේ, ගුද සංසර්ගයේ, යෝනි සංසර්ගයේ මේ වගේ සංසර්ගයකදී. එහෙම නැත්නම් ආසාදිත කෙනෙක්ගේ ලේ අපි කියන්නේ ඩ්‍රග් ඇබියුස් ලා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එකදී එකම කටුව පාවිච්චි කරලා බෙහෙත් විද ගන්න පාවිච්චි කරනවා. අන්න ඒ වගේ දෙයකින් මේකෙන්වත් පුළුවන්. මේකේ ලක්ෂණ මොනවද? මේකේ ලක්ෂණ තමයි මුල් අවධියේදී සාමාන්‍යයෙන් ලක්ෂණෙන්ද සති 3ක් වගේ කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය මේ සති 3 කියන එක දවස් 90 මාස 3 දක්වා යන්නත් පුළුවන්. මොනවද මූලිකව තියෙන මේ වගේ ලක්ෂණ? ලක්ෂණ තමයි මේකටම ආවේනික වටකුරු තද පහයට පුරු මේ පොඩි තුවාලයක් වගේ ඇති වෙන සාමාන්‍ය සති 3ක් යනකොට මේක විශේෂත්වය තමයි වේදනාවක් නැහැ. වේදනා රහිතයි. ඒතර කොයි වගේ තැන්වල දෙන්නේ මේක සාමාන්‍ය මුඛය, ඊළඟ ගුද මාර්ගය, ලිංගාශ්‍රිත ප්‍රදේශ වගේ තමයි එන්නේ. සාමාන්‍යයෙන් මේකට ප්‍රතිකාර කරේ නැත්නම් සති 3ක් 6ක් ඇතුළත කට්ටියට කාලය ඇතුළත මේක නිකන් නැති වෙලා යන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ මේ රෝගය සුවයි කියන එක. ඒ ලක්ෂණේ නැති වෙලා ඇඟේ තියෙන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි අධීරයේදී මොකද වෙන්නේ? මේ තුවාල රෑෂ් එකක් බවට පත් වෙනවා. තුවාල නැති වෙලා ගිහිල්ලා ඊට පස්සේ රෑෂ් එකක් බවට පත් වෙනවා. රෑෂ් කොහෙද මොන වගේ රෑෂ් එකක්ද? දුඹුරු පාට හරි රතු පාට හරි රෑෂ් එකක් අපේ අත්ලේ එන්න පුළුවන්, යටිපතුල් වල එන්න පුළුවන්, මූණේ එන්න පුළුවන්, පිටේ එන්න පුළුවන්, බඩේ එන්න පුළුවන්, මේ වගේ තැන් වල එන්න පුළුවන්. ඒ රෑෂ් එක. ඒක සාමාන්‍යයෙන් සති 6 වගේ කාලයකදී තියලා ඒකත් නැති වෙලා යන්න පුළුවන්. මේ අවස්ථා දෙකේම අධීර දෙකේම ලක්ෂණ නැති වුණා කියන්නේ සිපිලිස් නැහැ කියන එක නෙවෙයි. උපදංශය නැහැ කියන එක නෙවෙයි. ඒක නිහඬ අවධියකට යනවා ඊට පස්සේ. මේ නිහඬ අවධිය අවුරුද්ද 2 3 එහෙම ගිහිලා අවුරුදු 10 දක්වා තියෙන්න පුළුවන්. හැබැයි නිහඬ අවධියේදී පළවෙනි අවුරුදු දෙකේ තමයි මාස 6 අවුරුදු 2 අතර කාලේ තමයි නිහඬ අවධියේ තව කෙනෙකුට බෝ කරන්න පුළුවන්. එතනින් පස්සේ පැන්නාම තව කෙනෙකුට යන්නේ. හැබැයි මුළු ඇඟේම ගිහිල්ලා පැතිරෙන්න පුළුවන්. දැන් ද්විතීයික අවධියේදී මම කිව්වා රෑෂ් එකක් එනවා කියලා. ඒ රෑෂ් එකට අමතරව අපිට දැනෙන්න පුළුවන් හිසේ කැක්කුම, උණ, ඇඟපත වේදනාව, ඊට පස්සේ මහන්සිය, ඇඟේ කොහරි කුද්දරේ දිමිලා වගේ වෙන ඒ වගේ දේවල් එන්න පුළුවන්. එතකොට මේ සයිලන්ට් එහෙනම් නිහඬ අවධියෙන් පස්සේ එනවා තෘතීයික අවධිය. අවුරුදු ගාණක් ගිහිල්ලා. ඒ කියන්නේ ලේ වලින් මේක මුළු ප්‍රාථමික අවධියේදී ලිංගාශ්‍රිත ප්‍රදේශවල තියෙනවා. ද්විතීයික අවධියේදී ලේ වලින් ගිහිල්ලා ඇඟේ යම් යම් තැන් වලට යනවා. තෘතීයික අවධියේදී තව මුළු ඇඟ පුරාම යනවා. මේ ගිහිල්ලා ඒ තෘතීයික අවධිය කියන අන්තිම අවධියේදීම අපිට දැක ගන්න පුළුවන් හෘදය ආශ්‍රිත හෘද රෝග, හෘද කපාට, ධමනි මේ දේවල් වලට බලපෑම් ඇති කරන්න පුළුවන් heart attack වගේ එන්න පුළුවන්. මොලේ මොකක්ද වෙන්න පුළුවන්? මොලේ රුධිර නාල, මොලේ ස්නායු වලට බලපාන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ආඝාතය කියලා කියන්නේ පැරලයිසිස් වගේ වෙන්නත් පුළුවන්. අංශ භාගයෙන්වත් පුළුවන්. ඊට පස්සේ අපේ තවත් ඇඟේ තියෙන අවයව වලට අක්මාව, ප්ලීහාව මේ වගේ අවයව වලට යන්නත් පුළුවන්. මේ ඇඟ පුරාම මේක යන්න පුළුවන්. ඇස් පේන එක අඩු වෙන්න පුළුවන්. කන් ඇහෙන එක අඩු වෙන්න පුළුවන්. මතකයේ අඩු වෙන්න පුළුවන්. හැසිරීම වෙනස් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් එන්න පුළුවන්. එතකොට මේකෙදී අපි කිව්ව රෝගකාරකය මොකක්ද කියන එක කිව්වා. කොහෙද මේ දේවල් ඇති වෙන්නේ කියලා කිව්වා. බෝ වෙන්නේ කොහොමද කියන එක කිව්වා. අධීර කිව්වා. අධීර වල ලක්ෂණ ටික කිව්වා. එතකොට වඩාත්ම වැදගත් වෙන්නේ මේක අපි මොනවද මේ රෝග වළක්වා ගන්න කරන්න ඕන කියන දේ තමයි දැනගන්න. ඊට කලින් මේකේ අවදානම් සාධක. මොනවද අවදානම් සාධක? එක් සහකරුවෙකුට වඩා අපි කියන්නේ වැඩිපුර කට්ටියත් එක්ක ලිංගාශ්‍රිත ක්‍රියාකාරකම් වල යෙදීම. ඒ ක්‍රියාකාරකම් යෙදෙනකොට ඒකේ සීමාවක් නැතුව, ඒ කියන්නේ ආරක්ෂිත උපක්‍රම නැතුව ඒ ක්‍රියාකාරකම් වල යෙදීම. ඒ කියන්නේ කොන්ඩම් වගේ භාවිතා කරොත් යම් තාක් දුරට වැළකෙන්න පුළුවන්. සහ එක්කෙනෙකුට වගේ සීමා වුණු විශ්වාසවන්ත එක්කෙනෙකුට සීමා වුණොත් ඒත් වළක්ව ගන්න පුළුවන්. ඊගාව අවදානම් සාධකය මොකද්ද? පිරිමි සමග ලිංගික ක්‍රියාකාරකම් ඇති කරන පිරිමි ඉන්නවා.
ඒ අයත් සමග ලිංගික ක්‍රියාකාරකම් කිරීම. මත්ද්‍රව්‍ය භාවිතා කරලා ලිංගික ක්‍රියාකාරකම් කිරීම. මත්ද්‍රව්‍ය හෝ මුදල් අරමුණු කරගෙන ලිංගික ක්‍රියාකාරකම් කිරීම. එතකොට මත්ද්‍රව්‍ය භාවිතයේදී එකම මේ කටු භාවිතා කරන ඉන්ජෙක්ෂන් ගහන්න ඒක. වෙනත් ලිංගාශ්‍රිත රෝග තියෙන එක. එතකොට සාමාන්‍ය නිතර පරීක්ෂාවට ලක් නොකිරීම, ප්‍රතිශක්තිය අඩු වීම. මේ වගේ කාරණා අවදානම් සාධක. ඒතර අපි වළක්ව ගන්නේ කොහොමද? මෙන්න මේ කාරණා වලින්ම අපි පරිස්සම් වුණොත් ඒ කියන්නේ සහකරුවෙක්ට සීමා වෙන්න ඕන, විශ්වාසදායී වන්ත වෙන්න ඕන ඒකේන. එතකොට අපි හම්බෙන් හරි ඊට වඩා මේ සහකරුවෙක් ගින්නව නම් කොන්ඩොම් වගේ දෙයක්වත් අඩුම ගානේ පාවිච්චි කරන්න ඕනේ. ඒ කට්ටිය ගැන කතා කරලා කොහොමද ලිංගික ඉතිහාසය ගැන විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. නිතරම ඇති වෙන රෝග ලක්ෂණ ගැන අවබෝධයක් තියෙන්න ඕන සහකරුවන් අතර. ඊට පස්සේ මත්ද්‍රව්‍ය භාවිතා කළ ලිංගිකත්වය කරන්නේ නැති වෙන්න ඕනේ. ඊට පස්සේ මත්ද්‍රව්‍ය හරි මුදල් අරමුණු කරගෙන හරි ලිංගික ආකාරකම් කරන්නේ නැති වෙන්න ඕනේ. ඊට පස්සේ මත්ද්‍රව්‍ය භාවිතා කරන එකම කටු භාවිතා කරන්න ඕනේ. මෙන්න මේ වගේ දේවල් තමන්ගේ ප්‍රතිශක්තිය දිනන එක වැඩි කරගන්න ඕනේ. නිතරම අපි මේකට සම්බන්ධ මොනිටරින් එක කියන්නේ අපි නිතරම චෙක් කරලා බලන්න ඕනේ. අපිට මේ ලෙඩේ තියෙනවා නම් සහකාරී ගොඩක් එක්ක ඉන්නවනම් මේ ලක්ෂණ ගැන අවධානයෙන් ඉන්න මෙන්න මේවා තමයි අපි වළක්වා ගන්න ඔළුවේ තියාගන්න ඕනේ. ඉතින් මේක ප්‍රතිකාර කරන්න පුළුවන් රෝගයක්. මුල් අවස්ථාවේදී අඳුරගත්තොත් ප්‍රතිකාර කරන්න පුළුවන්. ගොඩක් අයට පෙනිසිලින් වගේ ඖෂධ භාවිතා කරනවා. ඒවට ඇලර්ජික් ආසාත්මිකතා එහෙම තියෙනවා. ටෙට්‍රාසයික්ලින්, ඇසිත්‍රොමයිසින් වගේ ඖෂධ භාවිතා කරනවා. ඉතින් මීට අමතරව අපි කතා කරන්නේ ගර්භණී සමයේදීත් මේක ඇති වෙන්න පුළුවන්. ඒතර ගර්භණී සමයේදී සහ ප්‍රසූතියේදී මේක දරුවන්ට එන්න පුළුවන්. එතකොට මොනවද ඒකේ ප්‍රතිඵල තමයි දරුවා අපි කියන්නේ ගර්භාෂය තුල මිස්කැරේජ් එකක් විදිහට නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දරුවා නැති වෙලා උපදින්න පුළුවන්. දරුවා ඉපදුනාට පස්සේ ගොඩ සංකූලතා තියෙන්න පුළුවන්. සහ ඉපදිලත් නැති වෙන්න පුළුවන්. මේ වගේ දේවල් එන්න පුළුවන්. හැබැයි මේ කොයි අවස්ථාවකද මුලදීම අපි අඳුරගෙන ප්‍රතිකාර කරොත් 100% මේ රෝගයෙන් අයින් වෙන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් වලගොලවට ගන්න.